ඔබ එනවා මැට් එක ඉදිරියට. ඉදිරියට එන්න තඩාසනයට එනවා. පාද දෙක ලං කරලා මාපට ඇඟිලි එකට එකතු වෙනවා, බිඳුම එකට එකතු වෙනවා, උරහිස් හොඳ පිටිපස්සට, පපුව ඉදිරියට උදරය ඇතුළට හරවලා ඔබ අනන්තය බලනවා. ඈත බලලා වැළලා දෙදෙත් පියා ගන්නවා. අපි අන්න මේ කියන්නේ අපේ ශරීරය, පේන ශරීරය, ස්ථූල ශරීරය, මේ ශරීරයට කරන සූර්ය නමස්කාරය අපි කරන්න හදන්නේ. ඔබ දෙදෙත් පියාගෙන මම කියන දේට විතරක් අවධානය යොමු කරලා සිටින්න. දැන් ඔබ දකින්න ඔබේ පාද යටිපතුලේ සිට හිස මුල දක්වා ශරීරය දකින්න. දැකලා ඔබ ගැඹුරු සසන වාර 10ක් ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් මේ ඔබ දැනෙන මම කියන හඬ විතරයි ඔබට ඇහෙන්නේ. ඔබ දකින්න මේ ගතික ලෝකයේ ගතික සත්‍යය හැටියට ඔබ හැමදාම ස්නානය කරන ඔබේ ශරීරයේ ගෙදර කැප් එකෙන්, ෂවර් එකෙන්, මුහුදු වතුරෙන්, ගංගා ඇරවල් වලින්, වැස්සෙන් වගේ දේවල් ශරීරයේ ඔබ ස්නානය කරනවා. අද ඔබ ඔබේ ශරීරයේ ස්නානය කරන්නේ සූර්ය රශ්මිය, සූර්යාගේ ආලෝකයෙන්. ඔබ දකින්න හිමිදිරි පාන්දර පායාගෙන හිරුගේ ආලෝකයේ ඔබේ ශරීරයේ දැවටිලා ඔබේ ශරීරයේ මුළු ශරීරෙම නහවන්න ඔබේ යටිසිතේ චිත්ත රූපමවල පොදට නහවන්න සූර්යාගේ ආලෝකයේ ඔබේ පාද යටිපතුලේ සිට හිස මුදුන දක්වා පාද ඇඟිලි වල සිට නලල් තලයේ දක්වා මුළු ශරීරෙම නහවන්න. දැන් ඔබ දකින්න ඒ ආලෝකය ඔබගේ ඇහි බැමි දෙක මැදි ශරීර අභ්‍යන්තරයට කියලා ශරීර අභ්‍යන්තරයේ සෑම ඉන්ද්‍රිය පද්ධතියක් පේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, අන්තරාසංග පද්ධතිය, ඒ සෑම පද්ධතියක්ම නිරෝගී භාවයට පත් වෙලා තියෙනවා දකින්නේ සූර්යාගේ ආලෝකය නහබලා. දැන් ඔබේ අත් දෙක හොඳට දෙපසින් හුස්මක් තරම් පිට කරන ගමන් ගේන්න අංජලි මුද්‍රාවට, පපුව මතට නමස්කාර මුද්‍රාවට ගේන්න. ගෙනල්ලා දකින්න හිමිදිරි පාන්දර පායාගෙන හිරු. ඒ හිරු දෙවියන් අපි නමස්කාර කරනවා. දැකලා ඔබ ගැඹුරෙන් හුස්මක් තරම් පිට කරන්න. ඕම් හිරන්මයේන පාත්‍රේන සත්‍යශා පිහිටන් මුකං පත්වන් පෝෂන් අපාරුණෝ සත්‍ය ධර්මාය දෘෂ්ටේ ඕම් ह्रीं सूर्याय नमः शांति 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 सिमिंग व्या हलवा दे पास पे गेन දැන් අපි සූර්ය නමස්කාරය ආසන 6ක එකතුවක් ඉලක්කයට යන්නේ මේ හරහා ශරීරය උණුසුම් කරන. ඒ වගේම ඔබ මේ තඩාසන ඉරියව්වේ ඉන්නවා කියන්නේ ඔබගේ පාද යටිපතුල පැත්තට ගෙවන එක නැවතිලා යනවා. ඒ වගේම අපි සූර්ය නමස්කාරය කරනකොට ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා වගේම ඔබේ ශරීර අභ්‍යන්තරයේ රතු ඇට මිදුළු වලින් නිෂ්පාදනය වෙන රතු සෛල සම්පූර්ණයෙන්ම blood සෛල රතු පාට හොඳට ක්‍රියාකාරී වගේම සුදු රුධිරාණු හොඳට ක්‍රියාකාරීව නිෂ්පාදනය කරනවා. හොඳයි. ඒ වගේම මේ සූර්යාගේ ආලෝකය පැය උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පැය 12 තුල ශක්තිය 12ක් නිර්මාණය කරන්නේ. ශක්තිය 12 ගන්න තමයි අපි සූර්ය නමස්කාරය කරන්නේ. හොඳ හුස්මක් ගන්න නැවතෙන්න අංජලි මුද්‍රාවට. දැන් ඔබ මනසේ දකින්න සූර්ය මිදිරි පාන්දර පායාගෙන නිහිරු දැකන ගැඹුරින් හුස්ම ආරම්භ කරන්න. ඕම් හරිම් මිත්‍රාය නමः
හොඳ හුස්මත් සමග යන අධිස්ස බලමින් ඔබට පුළුවන් ප්‍රමාණයට හස්ත උත්තානාසන හුස්ම පිට කරන ගමන් ඇවිල්ලා පාද ඇඟිලි අල්ලන්න උත්සාහ කරනවා පාද හස්තාසන හුස්ම ගන්න ගමන් ඔබේ දකුණු පාදයේ පිටිපස්සට දුරු කරනවා දුවන්න සූදානම් ඉරියව්ව අශ්ව සංචලනාසන දරිසනවල පොළවේ හුස්ම පිට කරන ගමන් ඔබේ වම් පාදයේ පිටිපස්සට පර්වතයක් වෙන පර්වතාසන පාද දෙකට එකතු කරා හිස් හොඳට ඇතුලට ගන්නවා අල්ලට බල දීලා දරිස් තිබ්බ පොළවට අෂ්ටාංග සෂ්ටාංග නමස්කාරයේ පපුව නිකට පොළවේ සතිය යන බන්ද පද හුස්මක් ගත්තා ඉන්න ඉහළට භුජංගාසනේ නාගෙක් පෙළේ කුප්පන ආකාරයට එතකොට නාගෙට එක වර්ගයයි තියෙන්නේ ඒ හින්දා පාදක එකට එකතු වෙන්න ඕනේ හොඳට හුස්ම ගත්තා ඒ හුස්ම පිට කරන ගමන් නැවත යනවා පර්වතාසනයට පර්වතයක් මේ කන්දක් වගේ දැන් ඔබේ යටිපතුල පොළවේ ගාවනවා පාදක ලං කරලා යටිපතුල පොළවේ ගෑවුවා සෙමින් හොඳ හුස්මක් ගන්න ගමන් ඔබේ දකුණු පාදයේ ගේන්න දෙයක් ළඟට දුවන්න සූදානම් ඉරියව්වට එතකොට වම් පාදයේ දනිස පොළවේ ගෑවිලා අශ්ව සංචලනාසනය ඒ හුස්ම පිට කරන ගමන් ඔබේ වම් පාදයේ ගේන්න දකුණු පාදයේ ළඟට දනිස් දිගෑරලා පාද හස්තාසනය අල්ලන පාද ඇඟිලි දනිස් හොඳට දිගෑරෙන්න ඕනේ අල් එකට එකතු කරන්න හොඳ හුස්මක් කරන් පිට කරමින් යනවා හස්ත උත්තානාසනය අධිස බලමින් යනවා හුස්ම පිට කරන ගමන් දැන් එන්න අපෝ මතට නමස්කාරය මේකේදී ඔබට පුරුදු කරන්නේ හුස්ම ගැනීම සහ පිට කිරීම රඳවා පිට කරලා රැඳෙන පූර්වක රේචක කුඹකනේ ශූන්‍යක තියෙනවා කියන්නේ ටික මේකේ පුරුදු කරනවා ඔබ සිත එක තැනකට ගේන්න. දැන් අපි ආසනය කරන්නත් ඕනේ අපිට හුස්ම ගැනීම පිට කිරීමට අවධානය යොමු කරන. ඒකෙන් පුරුදු කරන්නේ මොකද්ද? හිත මේ ශරීරයත් එක්ක සම්බන්ධව පවත්වා ගන්න. නැත්තම් මේ ආසනය කරයි ඔබේ හිත තවත් තැනකට. එතෙන්දී හිත ක්‍රමානුකූලව තමා තුළින් තමා දකින්න හිත එක්තැන් කරන එක තමයි වෙන්නේ. හොඳයි අද දෙක දෙපස නැවත හුස්මක් සමග ප්‍රාණායාමාසනයට එන්න. ओम हरीम रवये नमः හුස්ම සමග යන ආදේශ බලමින් හස්ත උත්තානාසන හුස්ම පිට කරමින් ඉදිරියට ඇවිල්ලා පාද ඇඟිලි අල්ලනවා පාද හස්තාසන හුස්ම ගන්න ගමන් වම් පාදයේ පිටිපසට දුවන්න සූදානම් ඉරියව්වට අශ්ව සංචලනාසන සතිය එහෙම යන්නේ වම් පාදය නම් වම් පාදය තමයි පිටිපස්සට ගෙනියන්නේ දකුණ නෙමෙයි දැන් හුස්ම පිට කරමින් ඔබ දකුණු පාදයේ පිටිපස්සට ගෙනිච්ච පර්වතයක් වගේ පර්වතාසන කන්දක් වගේ හැදුවා පාදක ලං වෙන්න ඕනේ දැන් හුස්ම පිට කරලා ඉන්නේ ඔබ හුස්ම ගන්නෙ නෑ දැන් දරිස් දෙක නැවුවා එන්න අෂ්ටාංග සෂ්ටාංග නමස්කාරයට පපුව නිකට පොළවේ අංග 8ක් පොළව ස්පර්ශ කරනවා දැන් පාදක පිටිපස්සට වීදුවා හුස්මක් ගත්තා පිට කරමින් එනවා භුජංගාසන නාගෙක් පෙනේ බුප්පන ආකාරයට නැවත හුස්ම ගත්තා පිට කරමින් යනවා පර්වතාසන ඔහොම යන පර්වතයට ඔන්න පිට කරලා ඔබ ඉන්නේ දැන් හුස්ම ගන්න ගමන් ඔබේ වම් පාදයේ ගෙන ඉදිරියට දුවන්න සූදානම් ඉරියව්වට හුස්ම පිට කරමින් දකුණු පාදයේ ගේනවා වම් පාදයේ ළඟට පාද හස්තාසන හොඳ හුස්මක් ගත්තා අල්ල එකට එකතු කරලා යනවා ආදේශ බලමින් හුස්ම ගන්න ගමන් හස්ත උත්තානාසන හුස්ම පිට කරමින් එනවා පපුව මත දෙක තියෙනවා ප්‍රාණායාමාසන නමස්කාරය ප්‍රමාණ දැන් අත් දෙක කඩවල් දෙපසට ඔන්න දෙපාරක් අපි මේක කරලා ඉවර වෙනකොට අපි මෙතනින් පටන් ගත්තාම ඉවර වෙලා නැවත ඉන්නත් ඕනේ මෙතනම